මේ තේක බීලා ඉන්න දරුවෝ. මේක බීලා ඔය ටික පාඩම් කරන්. පුතේ මට ඔයත් එක්ක තියෙන පොඩි කාරණාවක් කතා කරන්න. මම මේ බැලුවේ පුතේ රටවත් ගිහින් එන්නද කියලා. අවුරුදු 2ක් විතර වගේ ඇදලා ආවනම් අපේ මේ තියෙන ණය ටිකක් නිදහස් කරගන්න පුළුවන් නේද? ණය විතරක් නෙමෙයිනේ පුතේ ඔයාගේ ඉස්කෝලේ වැඩවලටම කොච්චරනම් වියදම් යනවද? මොකෝ තාත්තා හිටියා කියලා ඔව හොයලා බලලා කරන එකක් ඈ පුතේ. ඒ මිනිහා දන්නේ 365 දවසේම බීගෙන ඇවිල්ලා අපිත් එක්ක රණ්ඩු අල්ලන්නනේ. රැට කාලා කරලා නිදහසේ නිදාගත්ත දවස් මතකද පුතේ අපිට? ওই මිනිහාගේ වැඩේ රැට බීගෙන ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු අල්ලන එක. උඹලට සැනසීමකුත් නැහැ මට සැනසීමකුත් නැහැ. ඊට වඩා හොඳ රට ගිහිල්ලා අවුරුදු 2ක් ඉඳලා ලංකාවට ආවනම් මේ ණය ටිකත් නිදහස් කරගෙන අපිට පාඩුවේ ඉන්න පුළුවන් පුතේ. අනේ මන්දා අම්මේ මංවත් රස්සාවක් කරා නම් මං අම්මව කීයටවත් රට යවන්නේ නැහැ අම්මේ. මාත් තාම ඉගෙන ගන්නවනේ. මගේ පුතාට පුළුවන් ආච්චි සීයයි එක්ක ඉන්න. මම රට ගිහිල්ලා මාසෙන් මාසෙට මගේ පුතාට සල්ලි එවපුවාම මගේ පුතාගේ ඉස්කෝලේ වැඩත් කරගෙන මේ ණය ටිකත් නිදහස් කරගන්න පුළුවන් පුතේ. Sara raketi hat mora upe me amdara upe me amdara මට සල්ලි තියනවා මම බොන්නේ මගේ සල්ලි වලින් මට සල්ලි තියනවා මම බොන්නේ මට සල්ලි වලින් ප්‍රශ්නයක්ද නෑ සිරියම්ම සාරා නැගෙති හද මෝලා අයිෂෝ මතක් බීගෙන මොකද තාත්තේ ඔයාට වෙලා තියෙන්නේ හැමදාම බීගෙන ගෙදර එන්නේ? ඔයාට අපි ගැන ආදරයක් හිතෙන්නෙම නැද්ද? මොන කරුමයක්ද මන්දා? උඹලා මහයි කීකෝ එන්නේ කියපියෝකිට. අනේ මේ තාත්තේ ඔයා බීගෙන ආව නම් ඔයා ගිහලා පාඩුවේ නිදා ගන්න අපිට පව පුරවන්න නැතුව. අම්මා නෑ. අම්මා කඩේ ගිහිල්ලා. ආපු දෙන් කොද්දෝකි ගෙදර මං එන වෙලාවට ගෙදර ඉන්න ඕන. කෙල්ලේ උඹේ කට වැඩි කනවා මගෙන් උඹ. ඒයි මම මේ උදේ වෙනකන් හිටියේ තමුන් එක පොඩ්ඩක් කතා කරන්න. මොකෝ හවසට තමුන් එක කතා කරන්න පුළුවන් කමක් නැහැනේ අපිට. මං තීරණය කළා රට යන්න. මොකද මේ තියෙන ණය ගෙවා ගන්න තමුන්ට උමනාවක්වත් නැත්තම් මංවත් ඒ ණය ටික ගෙවලා ඉවර කරගන්න එපේ. තමුන්ට පුළුවන් 365 දවසේම බීගෙන ඇවිල්ලා අපිත් එක්ක රණ්ඩු අල්ලන්න විතරනේ. මටත් දැන් මේ කරුමේ විඳලා ඇති වෙලා තියෙන්නේ. මටත් කියලා ජීවිතයක් තියෙන්න එපේ. මටත් කියලා නිදහසක් තියෙන්න එපේ. තමුසේව කසාදේ බඳපු දවසේ ඉඳන් මං දුක් විඳින එක විතරයි කරන්නේ. කොහෙද දැන් ඔය යන රට? කුවේට් වලට. මං රට ගිහිල්ලා අවුරුදු 2ක් ඉඳලා එනකම් තමුසේගේ ඔය බීමත් නවත්තලා මේ දරුවවත් බලාගෙන ඉන්නවා. බලන්න බැරිය උඹලා ගිහිල්ලා ඉන්න හැටියව වගේ. උඹලට ඕන දෙයක් කරගනින්න මට නම් ඔව්වට වියදම් කරන්න සල්ලි නෑ. එහෙම යන්න වෙලාවකුත් නෑ. උඹලට කැමති දෙයක් උඹලා කරගනින්න. අම්මේ ඔයාට මේ ගමන යන්නම ඕනද? මට ඔයා නැතුව පාළුයි අම්මේ. දැන් අතර වෙන්න බෑනේ පුතේ. හැමදේම ලෑස්ති කරලා තියෙද්දි මං අපි හැමෝම වෙනුවෙන්නේ මගේ පුතේ යන්නේ. මගේ පුතා අවුරුදු 2ක් ඉවසගෙන ඉන්නකෝ. අම්මා ඉක්මනටම එන්නම්. ආච්චි සීයයි එක්ක මගේ පුතා පරිස්සමට ඉන්න ඕන ඉස්කෝලේ වැඩ ටික හරියට කරගෙන. අම්මා යන්නේ මගේ පුතා වෙනුවෙන්නේ.
මට ඔයා නැතුව ඉන්න බෑ. අපි මේ ගමන නවත්තමුද? මට ඕන අම්මේ. මට ඔයා නැතුව ඉන්න බෑ. මේ හැමදේම තාත්තගේ බීම හින්දානේ. අපි යාගේ බීම නවත්ත ගමු. අපි ආයෙත් සමගියෙන් ඉමුකෝ අම්මේ. බඩු ටික ඔක්කොම හරි නේද පුතේ? බලන්න කාමරේ අම්මා කියලා බඩු ටික ඔක්කොම ගෙනාව නේද කියලා. ෆයිල් එකත් හරි. සරණයි මා පුතාට. අම්මා ගිහින් එනකම් මගේ පුතා ආච්චි සීයයි එක්ක පරිස්සමට ඉන්න ඕන තේරුණාද? නරක යාළුවෝ ආශ්‍රය කරන්නේ නැතුව නරක වැඩ කරන්නේ නැතුව ඉස්කෝලේ වැඩ ටික හරියට කරගෙන අම්මා අවුරුදු 2කින් එනවනේ මගේ පුතා බලන්න. මගේ පුතා ඒ හින්දා පරිස්සමට ආච්චි සීයයි එක්ක ඉන්න ඕන තේරුණාද? මම රට යන මූලිකම හේතුව තමුසේ. තමුසේගේ බීමත්කම හින්දා. දැන්වත් ඔය බීම නවත්තලා මගේ දරුවවත් බලාගෙන අම්මවත් තාත්තවත් බලාගෙන පරිස්සමට ඉන්න ඕන තමුසේ. මං ගිහිල්ලා එන්නම්. අම්මේ තාත්තේ මං ගිහිල්ලා එන්නම්. මගේ දුව පරිස්සමට බලා ගන්න මං එනකම්. දැන් ඔය ඇඬුව ඇතිනේ. අවුරුද්දකින් එනවනේ. යන්. නැත්තම් දැන් පරක්කු වෙනවනේ.